ලාෆ් ගෑස් අපි අද එක් වී සිටින්නේ සූප ශාස්ත්‍රයෙන් ඉදිරි පරම්පරාව පෝෂණය කිරීමට අපි ගෙන එන වැඩසටහන ෆියුචර් ස්පෙෂලිස්ට් සමග. ලාෆ් ගෑස් සමාගම මේ ෆියුචර් ස්පෙෂලිස්ට් කියන ව්‍යාපෘතිය සංවිධානය කරන්නේ මේ කුඩා දරුදරියන් මේ ගෙදර දුරේ සහ මේ සූපවේදය කියන ශේෂ්ත්‍රය නැඹුරු කිරීමේ අරමුණෙන්. මොකද අපි දකිනවා මේ වෙනකොට දරුවන් විවිධාකාර ක්‍රියාකාරකම් වලට යොමු වෙනවා ඩිජිටල් තිරත් එක්ක එකතු වෙච්ච සහ වීඩියෝ ගේම් එක්ක මුසු වෙච්ච මේ ජීවන චක්‍රයක් එක්ක. ඒ නිසා අපි වැඩියෙන් උනන්දු කරනවා අපේ දරුදරියන් මේ උයම් පිහුම් පැත්තට සහ සූපවේදී පැත්තට යොමු කරවන ලෝකයේම පිළිගත් ශේෂ්ත්‍රයක් තමයි සූපවේදී කියලා කියන්නේ. ඒ නිසා අපි ලාෆ් ගෑස් සමාගම ලාභ අරමුණු වලින් තොරව ක්‍රියාත්මක කරන මේ ව්‍යාපෘති එක වැඩසටහනක් තමයි අද ක්‍රියාත්මක වුණේ. අද දිනේ අපිට සුවිශේෂී දවසක් වුණා. උඩාමුල්ල සිද්ධාර්ථ මහාවිද්‍යාලයේ ලෝක ළමා දිනය නිමිති කරගෙන ලාෆ් ගෑස් සමාගමේ අනුග්‍රහයෙන් අද විශේෂ වැඩසටහනක් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ඉදිරිපත් කළා. දරුවන්ට මූලිකවම අධ්‍යාපනයක් ලබා දීමක් සිදු කළා. ආරක්ෂාවාදීව LP ගෑස් කියන දේ පරිහරණය කරන්නේ කොහොමද කියන එක අපේ නොදන්න සමහර කරුණු අද දැනගන්න ලැබුණා. මේ ආරක්ෂණවාදීව ගෑස් සිලින්ඩරයක් පරිහරණය කරන්නේ කොහොමද? ඒවා හඳුනා ගැනීම කරන්නේ කොහොමද? ඒ උපකරණවල තත්ත්වයන් කොහොමද තියෙන්න ඕනේ කියන එක පිළිබඳව අපිට ෂෙෆ් අංකල් ගොඩක් කෑම හදන හැටි කියලා දුන්නා. කපන විදිය කියලා දුන්නා. ෂෙෆ් අංකල්ට බොහොම ස්තුතියි. හදපු කෑමත් හරිම රහයි. අපිට චෙෆ් අංකල් උයන්න රසවත් කෑම හදන්න ඒ වගේ දේවල් අපිට කියලා දුන්නා. අද චෙෆ් අංකල් අපිට රසවත් කෑම වේලකුත් ලෑස්ති කරලා දුන්නා. මම හරි ආසාවෙන් කෑම හදන හැටි බලාගෙන හිටියා. ඉතින් මම ගෙදර ගිහිල්ලා මේවා කෑම හදලා බලනවා. ලාෆ් ගෑස් සමාගමට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා අපේ පාසල් ප්‍රජාව වෙනුවෙන්. ඉතාමත්ම හොඳ වැඩසටහනක්. ලංකාවේ සෑම පාසලකටම සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඇති කළ යුතු කුසලතාවයක් මේ තුල තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ වැඩසටහන අපි ලංකාව පුරාම ක්‍රියාත්මක කරන්න ඉතාමත් ආදරෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කෑම රහයි.